අද අපි කතා කරන්නේ ජපාන ඉතිහාසයේ බාල අපරාධ සඳහා ලැබුණු නරකම නඩු විභාගය ගැනයි. මේ ප්‍රධාන වශයෙන් යොවුන් තිරිසන් පිරිමි ළමයි 4 දෙනෙකු විසින් පැහැරගෙන ගොස් දින 44ක් දූෂණය කර වද හිංසාවට ලක් කර ඝාතනය කරන ලද ජුන්කෝ ෆුරුටාගේ කතාවයි. ජපානයේ ටෝකියෝ අගනුවරට උතුරින් පිහිටි සයිටාමා ප්‍රදේශයේ මිසාටෝ වලයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. 1971 ජනවාරි 18 වෙනිදා ජුන්කෝ ෆුරුටා උපත ලබනවා. මේ සිදුවීම වෙනකොට ඇය 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්. සයිටාමා ප්‍රාන්තයේ යෂියෝ මනාමි උසස් පාසලේ ඇය ඉගෙනුම ලැබුවා. ඇය කඩිසර, කරුණාවන්ත, ප්‍රියමනාප, හොඳ හැසිරීමක් තිබුණු සතුටින් ජීවත් වුණ යුවතියක් වුණා. ඇය පන්තියේ ජනප්‍රිය චරිතයක්. ඇය අධ්‍යාපන කටයුතු වලට අමතරව තම පවුලේ ආර්ථික තත්ත්වයට සහනයක් වීම වෙනුවෙන් පාර්ට් ටයිම් ජොබ් කීපයක්ම කළා. ඒ නිසා ජුන්කෝගේ ඛේදජනක ඉරණම ජපන් සමාජය පුරා කම්පනයක් ඇති කළා වගේම වඩාත් කතා බහක් ඇති කළ සිදුවීමක් වුණා. අපි ජුන්කෝගේ පවුලේ විස්තර කතා කළොත් ජුන්කෝගේ තාත්තා ටින් කළ ආහාර සාධන කර්මාන්ත ශාලාවක අලෙවි කළමනාකරුවෙකු විදිහට වැඩ කළා. අම්මා ගෘහණියක්. ජුන්කෝට වැඩිමල් සහෝදරයෙක් වගේම බාල සහෝදරයෙකුත් හිටියා. මේ පවුල සතුටින් ජීවත් වුණත් මුදල් අපහසුතාවයන් තිබුණා. තාත්තා පවුල තුළ එකම ආදායම් උපයන පුද්ගලයා වුණ නිසා ජුන්කෝ තාත්තට උදව් කරන්න හිතාගෙන උපාධියෙන් පස්සේ වැඩිදුර අධ්‍යාපන කටයුතු නවත්තලා රැකියාවක් කරන්න තීරණය කරගෙන හිටියේ. පාසල් වෙලාවෙන් පිට පාර්ට් ටයිම් ජොබ් කරපු අය සමහර වෙලාවල් වල ගෘහ භාණ්ඩ අලෙවිසලක සේල්ස් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහටත් තවත් වෙලාවක ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ඇසුරුම්කරුවෙකු විදිහටත් සේවය කළා. ඇය තම පියාගේ බර සැහැල්ලු කරන්න ඇයට හැකි සෑම දෙයක්ම කළා. උපාධිය ලබා ගන්න ආසන්න වෙනකොට ඇය දේශීය සමාගමක රැකියාවක් සඳහා ඉල්ලුම් කළා. ඇය සම්මුඛ පරීක්ෂණය සාර්ථකව සමත් වෙලා හිටියේ. පාසල් ජීවිතය අවසන් කිරීමෙන් පස්සේ ඇය රැකියාවට යන්න හීන දකිමින් හිටියා. ඒත් එක හැන්දෑවක රැකියාව අවසන් කර තමන්ගේ පාපැදිය නිවසට යන ජුන්කෝට යක්ෂයෙක් මුණ ගැහෙනවා. මේ ඇගේ දවස් 44ක බියජනක කාලය ආරම්භ වන ආකාරයයි. ඉතින් එදා රාත්‍රිය මොකද වුණේ? 1988 නොවැම්බර් 25 වෙනිදා ජුන්කෝ සාමාන්‍ය විදිහට දවස පටන් ගන්නවා. පාසල ඉවර වෙලා සුපුරුදු විදිහට ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවේ පාර්ට් ටයිම් ජොබ් එකට යනවා. ඇගේ සේවා මුරේ ඉවර වෙනකොට රාත්‍රී 8:20 පමණ වුණා. ඇය ඇගේ බඩු ටික බෑග් එකට දාගෙන බයිසිකලෙන් සුපුරුදු පාර දිගේ ගෙදර යන්න පිටත් වුණා. පාර හරිම නිහඬයි. පාළුයි. පාර දෙපැත්තේ තිබුණු වීදි ලාම්පු ඇගේ මාර්ගය ආලෝකමත් කළා. පාරේ එක මිනිස්සෙක්වත් පේන්න හිටියේ නැහැ. එක පාරටම පිටිපස්සෙන් ආපු යතුරුපැදියක හිටිය පුද්ගලයෙක් බයිසිකලයට පයින් ගහනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අය බයිසිකලයත් එක්කම බිම ඇදගෙන වැටෙනවා. මොකද උනේ කියලා හිතා ගන්නත් කලින් යතුරුපැදිය අතුරු දහන් වෙලා යනවා. නැගිටින්න දඟලමින් හිටිය ජුන්කෝ ළඟට එන තරුණයෙක් ඔහු සිදු වූ දේ දැක්ක කියලා කියනවා. පාතාල සමාජිකයින් ඇය පිටුපසින් එන බව කියලා මේ තරුණයා ඇයට අනුතුරු අඟවනවා. ඔහු ප්‍රවේශමෙන් ඇයව නිවසට එක් කරගෙන යන්න ඉදිරිපත් වෙනවා. ඒ ඇයව හපපු පුද්ගලයා ආපහු ඇවිල්ලා කරදර කරයි කියලා. මේ හිතා ගන්න බැරි සිදුවීම් මාලාවත් එක්ක ජුන්කෝ ආගන්තුක තරුණයාව විශ්වාස කරලා එයාගේ බයිසිකලෙත් තල්ලු කරගෙන කොර ගගහ ඔහු පසුපස යනවා. ඇය හිතුවේ ඔහු ඇයව ආරක්ෂිත තැනකට ගෙන යනවා කියලා. ටික දුරක් ගිහින් ඔහු ඇයව පාළු හුදකලා පැත්තකට එක්කයි යනවා. එතනදී ඔහු ඇත්ත කියනවා. තමන් ප්‍රදේශයේ කල්ලි සමාජිකයෙක් බවත් යතුරුපැදියේ හිටිය පුද්ගලයා ඔහුගේ සහායකයෙක් කියලාත් කියනවා. මේ තරුණයා හිරෝෂි මියානෝ. ඔහු වයස අවුරුදු 18ක පාසල් අධ්‍යාපනය නතර කරපු කෙනෙක්. අර පාළු හුදකලා ප්‍රදේශයේදී හිරෝෂි ජුන්කෝට පහර දෙනවා. ඔහුත් එක්ක අදරය ගත කරන්න එකඟ වුණොත් ඇයට යන්න දෙනවා කියලා කියනවා. එහෙම නොවුනොත් මරනවා කියලා තර්ජනය කරනවා. කර කියා ගන්න දෙයක් නැතුව බියට පත්වන ජුන්කෝ මේ ඉල්ලීමට එකඟ වෙනවා. මියානෝ ඇවේ ආසන්නයේ තිබුණු හෝටලයකට එක්කන් ගිහිල්ලා ලිංගික අතවර කරනවා. ඔහු පොරොන්දුව රකින්නේ නැහැ. ඒ කියන්නේ ජුන්කෝව නිදහස් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු භයානක සැලැස්මක් සකස් කරනවා. ඔහු ජෝ කමිසකු, නුබුහුරු මිනාටෝ, එහෙමත් නැත්නම් ෂින්ජි සහ යෂුෂි වටනාබේ කියන තරුණයන් මේ සැලැස්මට එකතු කරගන්නවා. පස්සේ හෙළිවුණ කාරණාවක් උනේ යෂුෂි වටනබේ කියන්නේ එදා රාත්‍රියේ යතුරුපැදිය පදවපු තරුණයා කියලා. මම කලින් කියපු තරුණයන් 3 දෙනා ඒ ආසන්නයේ උද්‍යානයක මෝටර් රථයකට වෙලා රැඳිලා ඉන්නවා. වැඩි වෙලාවක් යන්නේ නැතුව හිරෝෂි මියානෝ ජුන්කෝ එක්ක එතනට එනවා. ඔවුන් 4 දෙනා ජුන්කෝගේ බෑග් එක ඇදලා ඒකේ තිබුණු ඩයරි එකක ලියලා තිබුණු ඇගේ ලිපිනය හොයා ගන්නවා.
ඔවුන් ඇයට තර්ජනය කරනවා. ඔවුන්ගෙන් පැනලා යන්න උත්සාහ කළොත් ඇගේ ගෙදරට ගිහිල්ලා පවුලේ ඔක්කොම මරනවා කියලා. මේ තර්ජනය හමුවේ ජුන්කෝට මේ පුද්ගලයන් 4 දෙනාට කීකරු වෙනවා ඇර එන්න විකල්පයක් තිබුණේ නැහැ. මොකද අපි දන්න දෙයක් තමයි ජපානයේ කල්ලි සමාජිකයන්ට කරන්න පුළුවන් දේවල් වල තරම. මිනි මරනවා කියන එක උන්ට තරම් දෙයක් නෙමෙයි. ඉතින් ඇගේ බය සාධාරණයි. කෙටි සාකච්ඡාවකට පස්සේ කණ්ඩායම ජුන්කෝව ටෝකියෝ වල අඩාවි දිස්ත්‍රික්කයේ ISA වෝඩ් වල නුබුහරු මිනාටෝගේ ගෙදරට එක් කරගෙන යන්න තීරණය කරනවා. මිනාටෝගේ ගෙදර විදුලි ගේට්ටුවක් සහිත දෙමහල් නිවසක්. ඔවුන් මේ නිවස මිතුරන් සමග රහසිගතව විනෝද වෙන්න පාවිච්චි කළා. ජුන්කෝ දෙමව්පියන්ට කතා කරලා ඇය මිතුරෙකුගේ නිවසේ කාලය ගත කරන බව කියනවා. ඒ නිසා ඔවුන්ට ඇය ගැන පොලිසියට කියන්න ඕන වෙන්නේ නැහැ. දින දෙකකට පස්සේ නොවැම්බර් 28 වෙනිදා මේ තරුණයන් 4 දෙනාට විනෝද වෙන්න අලුත් ක්‍රමයක් අවශ්‍ය වෙනවා. ඔවුන් තවත් මිතුරන් දෙදෙනෙකුට මිනාටෝගේ නිවසට ආරාධනා කරනවා. ඒ නිවසේ උඩුමහලින් ඇහුණ ශබ්දය කොයිතරම් ഘോഷාකාරීද කියනවනම් සංචාරයක් ඉවර කරලා ආපහු නිවසට ආව ශින්ජිගේ තාත්තගේ අවධානයට ලක් වෙනවා. ඒ ගැන ඔහු අහනකොට ඔහු තාත්තට කියන්නේ ජුන්කෝ එයාගේ අලුත් පෙම්වතිය බවත් කලබල වෙන්න අවශ්‍ය නැහැ කියලා. ඒ බියකරු රාත්‍රියේ තරුණයන් 6 දෙනා මාරුවෙන් මාරුවට ජුන්කෝට පහර දෙමින් දූෂණය කරනවා. ඇගේ ජීවිතයට වඩා පවුලේ ජීවිතවල ඇති බය නිසා ඇය පීඩාවන් විඳ දරා ගන්න උපරිම උත්සාහයක් ගත්තා. ඊළඟ දින කිහිපය තුළ ජුන්කෝ නැවත නැවතත් දූෂණයට ලක් වෙනවා. මේ 4 දෙනා ඉස්සරහා ඇය විනෝදයේ සපයන භාණ්ඩයක් වෙනවා. දවසක් ශින්ජිගේ අම්මා උඩුමහල පිරිසිදු කරන්න එනවා. ඇය ජුන්කෝව දකිනවා. තමන්ගේ පුතා ඉඳලා හිටලා පෙම්වතියක් ගෙදරට එක්කන් එනවා කියලා ඇය දැනගෙන හිටියා. මේ ගෑනු ළමයා තවමත් ඉන්න එක ඇය බලාපොරොත්තු නොවුණු දෙයක්. ඇය ජුන්කෝට ගෙදර යන්න කියනවා. ඒ දින කිහිපයකට පසුව ඇය තවමත් ඉන්න බව දකින අම්මා නැවතත් ඇයට නිවසට යන්න කියනවා. ඊට පස්සේ ශින්ජිගේ අම්මා නිහඬව ඉන්න තීරණය කරනවා. ඇය පුතාගෙන් තවදුරටත් ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. ඒ වගේම ජුන්කෝට ගෙදර යන්න කියන්නෙත් නැහැ. දැන් මේ ගෙවෙන්නේ දෙසැම්බර් මාසය. පිටත කාලගුණය අධික සීතලක් තිබුණා. තරුණයන් 4 දෙනා ශින්ජිගේ නිවසට එකතු වෙමින් කාලය ගත කළා. ඔවුන් ජුන්කෝගේ ඇඳුම් ගලවලා සංගීතයට නටන්න බල කළා. සමහර වෙලාවට දෙවෙනි තට්ටුවේ බැල්කනියේ නිරුවතින් හිටවලා තිබ්බා. සීතල කොයිතරම්ද කියනවනම් ජුන්කෝ කීපවරක්ම කලන්තෙත් දානවා. ඇගේ යෝනි මාර්ගයට බෝතල් සහ දඬු ඇතුල් කරලා වද හිංසා කරලා තියෙනවා. ඊළඟ දින කීපයක් ඇයට නිරන්තරයෙන් අපයෝජන කරමින් සහ අවමන් කරමින් ගෙවිලා යනවා. ජුන්කෝගේ දෙමව්පියන් පොලිසිය සමග සම්බන්ධ වීම වැළැක්වීමට හිරෝෂි ඉඳහිට ජුන්කෝට නිවසට කතා කර ඇය ආරක්ෂිත බව කියන්න බල කරනවා. ඇය කිසිදු විරෝධතාවයකින් තොරව කීකර වෙන බව දකින ඔවුන් ඇය තව දුරටත් සිර කරගෙන ඉන්න තීරණය කරනවා. ඔවුන් දිගින් දිගටම ඇව දූෂණය කරනවා. මහන්සි දැනුණහම එක් අයෙක් නිතරම ජුන්කෝ අසල රැඳෙන විදිහට අනෙක් අය ආහාර පාන මිලදී ගන්න එළියට යනවා. පස්සේ ආපහු ඇවිල්ලා අපයෝජන කරන්න පටන් ගන්නවා. සමහර අවස්ථාවලදී හිරෝෂි මේ පහර දීම් සහ අපයෝජන වීඩියෝ කැමරාවක් භාවිතයෙන් පටිගත කරනවා. පස්සේ ජුන්කෝට ඒවා බලන්න බල කරනවා. එක අවස්ථාවක හිරෝෂි ජුන්කෝට කියනවා ඇගේ පියා වාහනයක හැප්පිලා මිය ගිය බව. ඇගේ දුක සහ වේදනාව දකින ඔහු සතුටටපත් වෙනවා. ඔහු පස්සේ එක විහිළුවක් බව කියනවා. මේ පිරිසට මානසික වද හිංසාවන්ද කරනවා. මේ කාලපරාසය තුළ කණ්ඩායමේ එක් අයෙක් ජුන්කෝව ආපහු යවන්න උත්සාහ කරනවා. ඒත් අනිත් අය මේක දැනගන්නවත් එක්කම ඔවුන් ඔහුට තර්ජනය කරනවා. ඊට පස්සේ හැමෝම තම තමන්ගේ විනෝදය සඳහා ඇයව දිගින් දිගටම දූෂණය කරනවා. ජුන්කෝට මේ විදිහට වේදනාව විඳ දරා ගන්න නොහැකි වෙන එක අවස්ථාවක ඇය උදව් විලලා කෑ ගහනවා. පල්ලෙහා තට්ටුවේ ඉන්න ශින්ජිගේ දෙමව්පියන්ට ඒක ඇහුණත් ඔවුන් මොනවත් කරන්නේ නැහැ. ඔවුන් බිය වෙනවා මේ තරුණයන් පිරිස ඔවුන්ව ගෙදරින් එළවයි කියලා. 1988 දෙසැම්බර් 7 වෙනිදා ලිංගික වහලියක් විදිහට ඇය ගෙවන 13 වන දිනේ තරුණයන් 6 දෙනා බොහෝ වේලාවක් අවදියෙන් ඉඳලා අවසානයේ නින්දට වැටෙනවා. ජුන්කෝ ඇය විඳ දරාගත් අධික වේදනාවන් හා කම්පනයන් නොසලකා ඇය සතුව ඉතිරිව පැවති අන්තිම ශක්තිය එකතු කරලා ඇඳුමක් ඇඳගෙන පහළ තට්ටුවට ගිහින් පොලිසියට කෝල් කරනවා. ඇගේ තත්ත්වය සම්පූර්ණයෙන්ම පැහැදිලි කරන්න ඉස්සෙල්ලා හිරෝෂි එතනට එනවා. ඔහු කෝපයට පත් වෙලා දුරකථනය විසන්ධි කරලා ඇයව උඩුමහලට ඇදගෙන යනවා. පස්සේ හිරෝෂි පොලිසියට කෝල් එකක් අරගෙන ඒක විහිළුවක් බව කියනවා. හිරෝෂි උඩ තට්ටුවට ගිහිල්ලා ජුන්කෝගේ කකුල් වලට පෙට්‍රල් වක් කරලා ගිනි තියන්නේ දඬුවමක් විදිහට. ඇගේ කකුල් දරුණු විදිහට පිළිස්සන අතර ඇයට ඇවදීමට නොහැකි වෙනවා. මේක දකින අනිත් අය ඔහු අනුගමනය කරමින් ඇගේ ශරීරයේ අනිත් කොටස් පුච්චනවා. ජුන්කෝට උණු තුවාල වලට ප්‍රතිකාර නොකරපු හින්දා
ඒවා පැසවල දුර්ගන්ධයක් නිකුත් වෙන්න පටන් ගන්නවා. ශින්ජිගේ දෙමව්පිය දැනගෙන හිටිය වැරද්දක් වෙන බව. නමුත් තමන්ගේ පුතා සහ මිතුරන් කලබල වෙයි කියන බය නිසා ඔවුන් මුකුත් කරන්නේ නැහැ. ශින්ජිගේ වැඩිමහල් සහෝදරයා හිටියෙත් මේ දෙවෙනි තට්ටුවේ. නමුත් ඔහුත් බය නිසා පොලිසියට කතා කළේ නැහැ. ඔහු ඉඳ හිට අයට කිරි වීදුරුවක් සමග පාන් පෙත්තක් ගෙනත් දුන්නා. දරුණු පිලිස්සුම් තුවාල නිසා ජුන්කෝට ඇවිදීමට බැරි වෙනවා. අවසානයේ ඇය බිම වැතිරිලා ඉන්නවා. මේ හින්දා පිරිස කෝපයටපත් වෙනවා. එක අවස්ථාවක ඇයට ඇගේම මල පහ කන්න බල කරනවා. ඔවුන් ක්‍රමයෙන් ඇයට දෙන ආහාර ප්‍රමාණය අඩු කරනවා. සමහර දවස්වල කිරි වීදුරුවක් එක පාන් පෙත්තක් දෙනවා. සමහර දවස්වලට ඒකත් නැහැ. වරක් බිම මුත්‍රා කිරීම නිසා හිරෝෂියට පහර දෙනවා. ඒ ඔහුගේ කකුල් අපිරිසිදු කළා කියලා. ඇගේ මුහුණ ඉදිමිලා විකෘති වෙනකම්ම ඔවුන් ඇයට පහර දුන්නා. ඇගේ දුක් විඳීමෙන් ඔවුන් සතුටක් ලැබුවා. මේ වෙනකොට ජුන්කෝ අසාධ්‍යව මරණාසන්නවයි හිටියේ. ඇය ඔවුන්ගේ ආශාවන් ඉටු කරන්න ගෙනාපු භාණ්ඩයක්. දැන් ඇගෙන් වැඩක් ගන්න බෑ. ඇය අපිරිසිදු දුඟද හමන අවශ්‍යතාවයන් ලබා දෙන්න බැරි භාණ්ඩයක්. ඒත් ඔවුන් ඇයව නිදහස් කරන්න අදහස් කළේ නැහැ. එහෙම කළොත් ඔවුන්ව පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. ඒ නිසා ඔවුන් භයානක සැලැස්මක් සාදනවා. ඇගේ වහල් ජීවිතය 41 වෙනි දවස උදා වුණා. උදෑසන 6:30ට හිරෝෂි ශින්ජිගේ නිවසට එන්නේ අධික කෝපයෙන්. ඒ කලින් දවසේ සූදු ක්‍රීඩාවෙන් යෙන් ලක්ෂයකට වඩා වැඩි මුදලක්. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් 700ක පමණ මුදලක් නැති වුණ නිසා. අපිරිසිදු දුර්ගන්ධයෙන් බිම වැතිරිලා ඉන්න ජුන්කෝව දකින ඔහුගේ කෝපය තවත් වැඩි වෙනවා. ඒ වෙනකොට ජුන්කෝ සිහි නැතිව කෙඳිරි ගන්නවත් බැරි තත්ත්වයක හිටියේ. ඇගේ කකුල්වල පටක දිරලා ගිහින් තිබුණා. ඇයට හෙල්ලෙන්නවත් බෑ. කවුරු හරි ඇයව එහා මෙහා කරන්න ඕනේ. මෙච්චර කාලයක් පුරාවට සිද්ධ කරපු පහරදීම් වලින් හිරෝෂි සෑහීමකට පත් වෙලා හිටියේ නැහැ. ඔහු ඉටිපන්දමක් පත්තු කරලා ඇගේ මුහුණට ඉටිවක් කරලා තියෙනවා. ඊට පස්සේ ඉටිපන්දම් දෙකක් ඇගේ ඇස් උඩ තියලා තියෙනවා. ඇගේ මුත්‍රා ඇයටම පොවලා තියෙනවා. පස්සේ ඇයට පයින් ගහලා තියෙනවා. රුධිරය විසවීම වැළැක්වීමට අත්වලට ප්ලාස්ටික් බෑග් දාලා මිටියකින් සහ යකඩ ගෝලයකින් පහර දෙනවා. පස්සේ ජුන්කෝගේ බඩට අර යකඩ ගෝලෙන් පහර දෙනවා. අවසානයේ පෙට්‍රල් ඉහළ ගිනි තියලා තියෙනවා. ඇය තමාව නිවා ගන්න උත්සාහ කළත් ඇගේ තත්ත්වයත් එක්ක ඇයට ඒක කරගන්න බැරි වෙනවා. පැය දෙකක පහර දීම අවසානයේ ඇය පෙරවරු 10ට පමණ මිය ගොස් තියෙනවා. පහුවදා ඒ කියන්නේ 1989 ජනවාරි 5 වෙනිදා ශින්ජිගේ සහෝදරයා ජුන්කෝ මිය ගියා කියලා ඔවුන්ට කියනවා. ඇය මේ වේදනාව පැහැරගත දවසේ ඉඳලා දවස් 44කට පස්සේ අවසන් කරන්නේ. ඇය දවස් 41ක් ලිංගික වහලියක් විදිහට ජීවත් වෙනවා. අපි මේ වෙනකම්ම කතා කළේ ඇයට දවස් 44ක් පුරාවට විඳින්න උන වේදනාව විතරයි. ඊළඟ කොටසෙන් කතා කරන්නේ ඊට පස්සේ සිද්ධ වුණ දේවල් ටික. ඉතින් ආරාධනා කරනවා ඔයාලා හැමෝටම ඊළඟ කොටසත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.